අද ලොකුම ලොකු රීඩින් එකක් මම ගෙනාවේ. අපි අද රීඩින් එකෙන් බලන්නේ ඔයාගේ අනාගත විවාහ සහකරු සහකාරිනි. එයාගේ හැසිරීම් රටාව කොයි වගේද? එයාගේ ගතිගුණ, එයාගේ දුර්වලකම් නැත්නම් personal weaknesses, එයාගේ personal strength, ඒ වගේම එයා ඔයාට කොහොමද ආදරය කරන්නේ, කොයි විදිහටද ඔයාට සැලකන්නේ, එයා ඔයත් එක්ක හැමතිස්සෙම රණ්ඩු කරනවද, නැත්නම් ඔය දෙන ආදරෙන් හැමතිස්සෙම ඉන්නවද? අන්න ඒ වගේ කරුණ යටතේ තමයි අද මම රීඩින් එක බලන්නේ. මේක පික කාඩ් රීඩින් එකක් වෙනද වගේම ස්ක්‍රීන් එකේ පින්තූර 4ක් තියෙනවා. ඔයාගේ හිත ගොඩාක්ම යන පින්තූරේ මොකක්ද කියලා බලලා ඒකට අදාළ ෆයිල් නම්බර් එකෙන් පළහැට ටයිම් ස්ටැම්ප් වලින් රීඩින් එක ගන්න පුළුවන්. ඔයාගේ හිත ගොඩක්ම යන්නේ පළවෙනි පින්තූරෙන් නම් ඒ කියන්නේ ෆයිල් නම්බර් 1 නම් පළහැට ටයිම් ස්ටැම්ප් වලින් ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරලා අද රීඩින් එක ගන්න පුළුවන්. අමතක කරන්න එපා ඔයා සිලෙක්ට් කරේ මොන ෆයිල් එකද කියලා කමෙන්ට් කරන්න. එහෙනම් රීඩින් එකට යමු. ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයාලා හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. ඔයගලන්ට මොන හරි වීඩියෝ රික්වෙස්ට් තියෙනවා නම් ඒවත් පළවෙනියෙන් කමෙන්ට් කරන්න. මම හිතුවා රීඩින් එකේ පළවෙනියටම එයාගේ හැසිරීම් රටාව කොයි වගේද, එයාගේ ගතිගුණ, ඊට පස්සේ එයාගේ weakness, එයාගේ strength, අන්තිමට එයා කොහොමද ඔයා එක්ක සතුටින් ඉන්නේ, ආදරය කරන්නේ, අනේ දේවල් බලමු. ඔයාගේ අනාගත විවාහ සහකරු සහකාරිනී එයා natural leader කෙනෙක්. ඒ කියන්නේ ස්වභාවයෙන්ම එයා නායකයෙක්. එයා හරිම නිර්භීත කෙනෙක් විදිහට තමයි අනිත් අය දකින්නේ. මෙයාට අනාගතය ගැන ලොකු දැක්මක් තියෙනවා. ඒ දැක්ම සබහා කරගන්න එයා නිර්භීත, ස්ව උත්සාහයෙන්, කැපවීමෙන්, ඒ වගේම හරිම විශ්වාසයෙන්, එයා ගැන මාරම කොන්ෆිඩන්ට් එකකින් එයා වැඩ කරගෙන යන කෙනෙක්. පීඩාවන් යටතේ වුණත් නොපසුබට උත්සාහයෙන්, ධෛර්යයෙන් වැඩ කරගෙන යන්න පුළුවන් කෙනෙක්. ලේසියෙන් කිසිම දෙයක් අතහරින්නේ නැහැ. අනාගතය ගැන හිතලා වැඩ කරන කෙනෙක් නිසා හරිම ෆියුචර් ඔරියන්ටඩ්. මේ කෙනාට මොකක් හරි බිස්නස් අයිඩියා එකක්, නැත්නම් මොකක් හරි අලුත් ප්‍රොජෙක්ට් අයිඩියා එකක්, නැත්නම් ගෙදර මොන හරි වෙනස් කරන්න මොන හරි ක්‍රියේටිව් අයිඩියා එකක් ආවොත් එහෙම මෙයා කරන්නේ හොඳට ඒක ගැන ගැඹුරින් හිතනවා. හිතලා එයා සැලසුම් කරලා ක්‍රියා මාර්ග ගන්නවා. සමහර අය ඉන්නවා එයාලට අලුත් අදහස් ආවත්, අලුත් නිර්මාණශීලී අදහස් ආවත් එයාලා හිත ඉන්න එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ඒක කොහොමද කරන්නේ කියලා හැමදෙස්සෙම හිතනවා. කියන්නේ එයාගේ ගොඩක් වෙලාවට ඉන්නේ thinking phase එකේ. මෙයා ඒ වගේ කෙනෙක් නෙමෙයි. මෙයාට ඉස්සෙල්ලා අදහස් අහපුවාම මෙයා හිතනවා, ඊට පස්සේ මෙයා සැලසුම් කරනවා, ඊට පස්සේ තමයි මෙයා වැඩ කරන්නේ. ගොඩක් මෙයා goal oriented කෙනෙක්. ඒක නිසා හැමදෙස්සෙම කොහොමද මම මේක කරන්නේ කියලා හැමදෙස්සෙම වැඩ කරන්න තමයි බලන්නේ. මේ කෙනා හැමදෙස්සෙම තමන්ගේ සිතුවිලි පාලනය කරගෙන ඉන්න කෙනෙක්. ඒ නිසා මෙයාට ඇත්තටම මොනවද දැනෙන්නේ කියන එක තේරුම් ගන්න ටිකක් අමාරුයි. මොකද මෙයාගේ මනස, සිතුවිලි හැමදේම පාලනය කරගන්න ඉන්න කෙනෙක් නිසා. ඒ කියන්නේ මෙයාට තරහ ගියත් මෙයා තරහෙන් ඉන්නේ කියලා පෙන්වන්නේ නැහැ. ඒ වගේම ටැරෝ වලින් පෙන්නනවා මෙයා ඕවර් තින්කර් කෙනෙක් කියලා. හැමදෙස්සෙම ගොඩක් හිතන කෙනෙක් නිසා ප්‍රශ්න ඇති වුණොත් මේ කෙනා කරන්නේ ඒ ප්‍රශ්න ගැන රෑදවල් නොබලා හිත ඉන්නවා. ප්‍රශ්න ගැන හිත ඉන්න නිසා එයා සමහර වෙලාවට ඔයාව හිතුවේ නැති වුණත් ඉග්නෝර් කරන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ තව දෙයක් මම දකිනවා, ඔය දෙන්න අතර ප්‍රශ්නයක් ඇති වුණොත් මේ කෙනා ඔයා එක්ක තරහෙන් කතා කරන්න කලින් එයා හොඳට ඒ ප්‍රශ්නය ගැන හිතලා තමයි වැඩ කරන්නේ. ඔය දෙන්න අතර ප්‍රශ්නයක් වුණාට පස්සේ ඔයා වැරදි නම් ඒ ප්‍රශ්නේදී මේ කෙනා ඉන්ටෙන්ෂනලිම ඌමනාවෙම ඔයා එක්ක කතා නොකර ඉන්න පුළුවන්. සයිලන්ට් ට්‍රීට්මන්ට් දෙන්න තියෙන සම්භාවිතාව වැඩි මෙයා. ඕවර්තින්ක කෙනෙක් නිසා නැති ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ වගේම ප්‍රශ්නයක් ඔලුවට ආපුහම ඒ ගැන රෑ දවල් නොබලා හිත ඉන්න නිසා මෙයා ඒ ප්‍රශ්නෙත් එක්ක ජීවත් වෙන්න හදනවා. එතකොට මෙයා කරන්නේ අනිත් අයව මෙයා උමනාවෙන් ඉග්නෝර් කරේ නැති වුණා මෙයා අනිත් අයත් එක්ක කතා කරන එක ටික කාලයකට නවත්තන. ඒ කියන්නේ මෙයා තනි වෙලා එයාගේ ප්‍රශ්නෙත් එක්කම තමයි ජීවත් වෙන්න හදන්නේ. ඒක ගැන හිත මොකද මං කරන්නේ හිත ඒ ප්‍රශ්නේ එක්කම ජීවත් වෙන්න මෙයා හදනවා. එතකොට මෙයා ඔයත් එක්ක කතා කරන එක චුට්ටක් අඩු වෙනවා. ඒ වගේ එකක් ටැරෝ වලින් පෙන්නනවා. මෙයාගේ ජීවිතේ කොයිම් කාලයකදී විශ්වාසයෙන් ආශ්‍රය කරපු අය මෙයාව අතහැරලා දාලා ගිහිල්ලා තියෙනවා. මෙයාගේ ළඟ හිටපු කෙනෙක් එක්ක මොකක් හරි බිස්නස් මොකක් හරි කරන්න ගිහිල්ලා මොකක් හරි මූල්‍යමය ප්‍රශ්නයක් නැත්නම් වැරදි වැඩ ගැනීමක් එක්ක මෙයාව ඒ කෙනා අතහැරලා දාලා ගිහින් තියෙනවා. මේ කෙනා
බිස්නස් පාර්ට්නර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි ටැරෝ වලින් පෙන්වන්නේ. මොකක් හරි මූල්‍යමය ප්‍රශ්නයන් නිසා වැරදි වැටහීමක් එක්ක ඇති වුණ වෙන්වීමක්. එක්ස්පීරියන්ස් එකත් එක්ක මට ගොඩක් ඒකත් එක්ක සමහර විට මානසිකව එක ගොඩක් බලපාන්න ඇති. ඒ දෙත් එක්ක මෙයාගේ හිත හරිම දැඩි වෙලා තියෙනවා. මෙයාගේ මම දකින තව හැසිරීම් රටාවක් තමයි යාළුවෝ එක්ක ගොඩක් සතුටෙන් විනෝදෙන් ඉන්නත් ආසයි. ඒ වගේම යාළුවා එක්ක හිටියට පස්සේ හුදකලාව තනියම ඉන්නත් ඕන මෙයාට. මේ කෙනා නිහතමානී කෙනෙක් නිසා ලේසියෙන් තරහ යන කෙනෙකුත් නෙමෙයි. මේ කෙනා ගොඩක් හිතන කෙනෙක් නිසා එයා කැමති එයා කලින් ගත තීරණ හරිද වැරදිද මට ඒ වෙලාවේදී ඒ තීරණය නැතුව වෙන තීරණයක් ගන්න තිබ්බනම් කොයි වගේ ප්‍රතිඵලයක් එයිද? අන්න ඒ වගේ වැඩක් නැති ප්‍රශ්න ගැන ගොඩක් වෙලාවට මෙයා හිතන කෙනෙක්. මෙයාගේ චරිත ලක්ෂණ කිව්වොත් ඔයාව බඳින කෙනා හරිම සමාජශීලී, යාළුවෝ එක්ක ඉන්න කැමති, පාඩීස් වලට යන්න කැමති, ජීවිතේ එන්ජොයි කරන්න කැමති, සතුටෙන් ඉන්න කැමති කෙනෙක්. මෙයාගේ පවුලේ අය, මෙයාගේ යාළුවෝ, මෙයාගේ ළඟින් ආශ්‍රය කරන අය එක්ක මෙයා ගොඩක් සතුට බෙදාගෙන සහයෝගයෙන් ඉන්න කැමති කෙනෙක්. මේ කෙනා අවංක විශ්වාසනීය කෙනෙක් නිසා එයා කැමති නැහැ ඩ්‍රාමා වලට. ඒ කියන්නේ එයා ඔයාගෙන ඩ්‍රාමා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාට මොන හරි කියන්න ඕන එයාට ඩිරෙක්ට් කියන එක තමයි එයා බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ කෙනා හරිම ඩිරෙක්ට් ස්ට්‍රේට් ෆෝවර්ඩ් කෙනෙක්. ඒ නිසා එයා ඩ්‍රාමා වලට කැමති නැහැ. ඒ වගේම එයා බලාපොරොත්තු වෙන එයාගේ විවාහ සහකරු සහකාරිනීගෙන් ඩ්‍රාමා ෆ්‍රී ලයිෆ් එකක් එයාට හම්බ වෙයි කියලා. ඩ්‍රාමා කියන එකෙන් මම අදහස් කරේ ටීවී කියන කතන්දර නෙමෙයි. ඩ්‍රාමා කියන්නේ බොරු දේවල්, බොරු රඟපෑම්, බොරු මවාපෑම්. ඔයාගේ අනාගත විවාහ සහකරු සහකාරිනී ඔයාට හරිම හිතුවක්කාරය වගේ පෙනේ. මොකද මේ කෙනා කිව්වත් දෙයක් කිව්වම තමයි. එයාගේ තීරණ ලේසියෙන් වෙනස් කරන්න අකමැති කෙනෙක්. සමහර වෙලාවට අභියෝග ආවත් ඒවට මෙයා වැඩි කැමති නැහැ. මොකද එයා බයයි එයා දේවල් ගැන හිතන විදිහ අනිත් අය වැරදි කියලා පෙන්නයි කියලා. මෙයාගේ වීක්නස් එක ටැරෝ වලින් පෙන්නන විදිහට මේ කෙනා හුඟක් හැඟීම් වලට සීමාවන් තියාගෙන ඉන්න දන්නේ නැහැ. හැඟීම් වල අන්තයටම යනවා. ඒ වගේම ඕනාවට වඩා අවධානය වැඩක් නැති දේවල් වලට යොමු කරමක එයා හැමදෙස්සෙම ප්‍රශ්න ගැන හිතනවා. මොකක්ම හරි ප්‍රශ්නයක් ආපු ගමන් එයා ළඟ ඉන්න යාළුවන්ගෙන් තමයි උපදෙස් ගන්න බලන්නේ. නැත්තම් එයාගේ දුර්වලතා හංග ගන්න නැත්තම් ඒ ප්‍රශ්නේ යට ගහන්න එයා යාළුවන්ගේ පැත්තට යොමු වෙනවා. මෙයාගේ හිත රිදුනහම මේ කෙනා ඔයාට හරි වෙනස්කම් කරන්න පුළුවන්. ඔයාගේ හිත රිදෙන විදිහට. එයාගේ හිත රිදීම් ඔයාගේ පිටින් යවන්නත් ඉඩ තියෙනවා හුඟක් වෙලාවට. මෙයාට තියෙන ප්‍රතික්ෂේප වීමේ බයක් මම කලින් කිව්වා වගේ මෙයාගේ ළඟ හිටිය කෙනෙක් මෙයාව දාලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා එයාට අර අත්හැර යෑමේ බියක් තියෙනවා. හැම තිස්සෙම අනාගතය ගැන හිතලා තීරණ ගන්න හුඟක්ම මෙයාට තියෙන අර බය නිසා. එයාගේ අනාගතයට මොනවා වෙයිද කියන බය නිසා තමයි මෙයා හැමතිස්සෙම අනාගතය ගැන හිතලා තීරණ ගන්නෙ. සමහර විට මේ කෙනාට ජීවිතේ හුඟක් දේවල් තිබිලා මොකක් හරි අන්ෆෝචුනේට් දෙයක් වෙලා ඒ මූල්‍යමය ලොස් එකකින් එයාගේ ළඟ හිටිය විශ්වාසනීය අය මේබි යාළුවෝ මේබි එක්ස් නැත්තම් පවුලේ අය නැත්තම් එයාගේ බිස්නස් පාර්ට්නර්ස්ලා අතහැරලා දාලා ගිහින් ඇසේ. ඒ නිසා මෙයාට බයක් තියනවා වෙන්න පුළුවන් මෙයාගේ දේවල් විනාශ වෙයි කියලා. දැන් අපි බලමු මේ කෙනා කොහොමද ඔයාට ආදරය පෙන්වන්නේ කියලා. මේ කෙනා ආදරයේදී හරීම විවෘත කෙනෙක්. විවෘත මනසකින් ආදරේ දකින ආදරේ කරන ඔයාට ඔයාගේ වැඩ කරගෙන යන නිදහස දෙන ඔයාට ඒ වගේම හරිම සපෝටිව් කෙනෙක්. මේ කෙනා කමැලි කෙනෙක් නෙමෙයි. ඒ නිසා මෙයා බලාපොරොත්තු වෙනවා මෙයාගේ මැරේජ් පාර්ට්නර් මෙයා වගේම කම්මැලි නැතුව එකට උත්සාහයෙන් ධෛර්යයෙන් වැඩ කරයි කියලා. මෙයාගේ ලව් ලැන්ග්වේජ් එක තමයි gift giving. ඔයා වෙනුවෙන් මෙයා හරිම thoughtful එතකොට හරිම ලස්සන gift ගන්නේ. ඒ වගේම මෙයා මම දකින විදිහට මෙයාගේ ලව් ලැන්ග්වේජ් එක gift giving නිසා මෙයා හැමදෙස්සෙම ඔයාව සර්ප්‍රයිස් කරන්න ඔයාට ගොඩක් තෑගි කෙනෙක්. ඒ වගේම ඔයා වෙනුවෙන් කාලය වෙන් කරයි. මුල් කාලේදී මෙයාගේ හිතේ ඔයා වෙනුවෙන් තියෙන ආදරේ හැඟීම් පෙන්වෙන්නේ නැති වුණත් ටික කාලයක් ගියාට පස්සේ ඒ දේවල් අඩු වෙලා යයි කියලා ටැරෝ වලින් පෙන්නනවා. ඉතින් පල් නම්බර් 1 සිලෙක්ට් කරපු අයට ඔයාගේ විවාහ සහකරු සහකාරිනී ගැන ඔන්න මම ලොකු රීඩින් එකක් කරා. මම හිතනවා මේ රීඩින් එකෙන් ඔයාට ඔයාගේ මැරේජ් පාර්ට්නර්, ඔයාගේ ෆියුචර් ස්පවුස් කොයි වගේද කියලා රෆ් අයිඩියා එකක් ඔයාට එන්නේ නැති කියලා. එහෙනම්
ඊළඟ දවසෙත් රීඩින් එකක් කරන් එන්නම්. ගිහින් එන්න ආදර. බයි බයි. පල් නම්බර් 2. පල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාට කොහොමද හොඳින් ඉන්නවා කියලා හිතනවා? මොනවද මේ දවස්වල ජීවිතේ වෙන්නේ? ඉතින් අද රීඩින් එකේ අපි පළවෙනියටම බලමු ඔයාගේ අනාගත විවාහ සහකරු සහකාරිණීගේ හැසිරීම් රටාව, එයාගේ ගතිගුණ, එයාගේ වීක්නස්, එයාගේ ස්ට්‍රෙන්ත්. අන්තිමට අපි බලමු කොහොමද එයා ඔයාට ආදරේ කරන්නේ, මොකක්ද එයාගේ ලව් ලැන්ග්වේජ් එක. පල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාගේ අනාගත විවාහ සහකරු සහකාරිණීට නම් අසාධාරණේ පෙන්වන්න බෑ. මෙයා හරිම අවංකව වැඩ කරන කෙනෙක්, සාධාරණ කෙනෙක්. මෙයාගේ පහසුවට මෙයා නීති නමන කෙනෙක් නන් නෙමෙයි. මේ කෙනා ඔයාට ගොඩක් ආදරේ කරයි. එයාගේ ආදරේ හැම වෙලාවෙම ඔයාට දැනෙන්නත් සලස්වයි. කොහෙ ගියත් මේ කෙනා හොඳට කැපිලා පේනවා. එයා කතා කරන විදිහෙන් වෙන්න පුළුවන්, එයා hina වෙන විදිහෙන්, නැත්නම් ගර්ල් කෙනෙක් නම් එයාගේ ෆැෂන්ස් වලින්, එයාගේ ස්ටයිල්ස් වලින් කොහොම හරි මේ කෙනා හොඳට කැපිලා පේන කෙනෙක්. මෙයාට හොඳ එනර්ජි එකක් තියෙනවා. මෙයාට හොඳ පොසිටිව් එනර්ජි එකක් තියෙනවා. ඒ වගේම මෙයා හරිම ඇට්‍රැක්ටිව් කෙනෙක්. ඔයාගේ පාර්ට්නර්ගේ හිනාව හරිම ලස්සනයි. ඒ වගේම එයා හරිම අවංක කෙනෙක්. මෙයාගේ පවුලේ අයව මෙයා ආරක්ෂා කරන්න දෙපාරක් හිතන කෙනෙකුත් නෙමෙයි. දෙයක් ඕන වුණාම ඒ දේ අතාරින්නේ නැතුව ඒක එයාගේ කරගන්නම උත්සාහයෙන් කැපවීමෙන් වැඩ කරන කෙනෙක් ඔයාගේ මැරේජ් පාර්ට්නර්. සමස්තයක් විදියට ගත්තොත් මේ කෙනා ගෞරවය කරන්න සුදුසු අයට ගෞරවය කරන්නත්, ගෞරවය කරන්න ඕන තැන්වලදී ඒ ගෞරවය දෙන්නත්, ඒ වගේම මෙයාගේ සීමාවන් තුල ඉන්නත් දන්න කෙනෙක්. මෙයාගේ ගතිගුණ ටැරෝ වලින් පෙන්වන්නේ හරිම ප්‍රායෝගික කණ්ඩායමක් විදිහට වැඩ කරන්න පුළුවන් සහයෝගීතාවයේ තියෙන කෙනෙක් විදිහටයි. ඒකෙන් මම අදහස් කරන්නේ මෙයාට පුළුවන් ගෲප් වර්ක් කරන්න. කියන්නේ ගෲප් එකක් එකට වැඩ කරලා ගෲප් එකක් විදිහට දිනන්න. අනිත් අය එක්ක හරිම අර්ථවත් මීනින්ග්ෆුල් සම්බන්ධතා ව්‍යාපාර ගොඩනගා ගන්න කැමති කෙනෙක්. මොකද මෙයා හරිම ආසයි කණ්ඩායමක් විදිහට ජයග්‍රහණය කරන්න මම කලින් කිව්වා වගේ. මෙයා කැමති දීර්ඝකාලීන දේවල් වර්ධනය කරගන්න. මේක දීර්ඝකාලීන රිලේෂන්ෂිප් එක මොන දේ වුණත් එයාගේ රිලේෂන්ෂිප්ස්, එයාගේ බිස්නස්, නැත්තම් එයා වැඩ කරන එයා ආශ්‍රය කරන මේ කවුරුණත් එයා හරිම පරිස්සමෙන් තමයි සිලෙක්ට් කරගන්නේ. ඒ අයව සිලෙක්ට් කරාට පස්සේ ඒගොල්ලන් එක්ක දීර්ඝකාලීන සම්බන්ධතා, දීර්ඝකාලීන වැඩ කරන්න තමයි මෙයා බලාපොරොත්තු වෙන්නේ. ටැරෝ වලින් පෙන්වන විදිහට මෙයා හොඳ යාළුවෙක්. මෙයාගේ ජීවිතයට අවස්ථාවන් ආවහම මෙයා ඒව වලින් උපරිම ප්‍රයෝජන ගන්න දන්න කෙනෙක්. ටැරෝ වලින් පෙන්වන විදිහට අමාරු කාලයක් පහු කරන් ආපු කෙනෙක්. ඒ හැම දුෂ්කරතාවයක්ම මෙයාව ශක්තිමත් කරලා තියෙනවා ගොඩක්. ඒ වගේම එයා හදවතින්ම ශක්තිමත්. ඒ නිසා බාධක වලට මෙයාව නවත්තන්න බෑ. කොහොම හරි මාර්ගයක් හොයාගෙන මේ අය බාධක වලින් ජය ගන්නවා. ජීවිතයට හම්බෙන හැම කෙනෙක්වම මෙයා විශ්වාස කරන්නේ නැහැ. හැමතිස්සෙම අනිත් අය ගැන සැකෙන් තමයි බලන්නේ. මෙයා සම්බන්ධකම් ගන්න හිතට හරිම සීරියස් විදිහට. අනිත් අයගේ හිත රිදන්නේ නැහැ හිතාමතාම. සිතවිලි පාලනය කරගන්න දන්න නිසා මෙයා නිදහසේ ස්වාධීන විදිහට තමයි ජීවත් වෙන්නේ. කියන්නේ මෙයා කැමති හරිම නිදහසේ ඉන්ඩිපෙන්ඩන්ස් විදිහට ජීවත් වෙන්න. මේ කෙනාට එයා ළඟින් ආශ්‍රය කරන අය එයාව අතෑරියොත් ඒ අයව පෙරලා අතහරින්නත් මෙයා පසුබට වෙන්නේ නැහැ. එයාගේ හිත රිද්දන අය එක්ක නැත්තම් එයාගේ හිත රිදෙන සිටුේෂන් එකක් එක්ක මේ කෙනා හැපි ඉන්නේ නැහැ. මෙයා ඒ දේවල් වලින් ඈත් වෙන කෙනෙක්. ටැරෝ වලින් පෙන්වන්නේ මේ කෙනා හිතේ ගොඩක් දුක හිර කරන් ඉන්න කෙනෙක්. ඒ නිසා මෙයාට සෑහෙන කල් යනකම් ප්‍රශ්න අමතක කරන්න බෑ. ඒ නිසා මෙයා ප්‍රශ්න වලට පැටලෙන කෙනෙක් නෙමෙයි. ඒක තමයි මෙයා හිත රිදෙන සිටුේෂන්ස් වලින් නැත්තම් මෙයාට දැනුණොත් මේ කෙනා හිතාමතා මගේ හිත රිදෙනවා කියලා ඒ අයගෙන් මෙයා ඈත් වෙනවා. මේ කෙනා බඳින අයගෙන් බලාපොරොත්තු වෙනවා එයාගේ පවුලේ සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන ඉදිරියට යන එක. ටැරෝ වලින් මෙයාගේ දුර්වලතා වලට පෙන්වන්නේ මෙයාට හිත රිදීමක් ඇති වුණොත් මේ කෙනා දැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මේ කෙනා ජීවිතයට වෙනස් වීම ප්‍රතික්ෂේප කරන කෙනෙක්. වෙනස් වීම වලට මුහුණ දෙන්න මෙයා හරිම අකමැතියි. මෙයා නම්‍යශීලී කෙනෙක් නෙමෙයි චුට්ටක්වත්. මේ කෙනා ඔයාට කොයි වගේද ආදරය කරන්න කියලා කිව්වොත් මෙයා ඔයාට ගොඩක් ආදරය කරයි. හදවතින්ම මෙයා ඔයාට ආදරය කරයි.
ඒ වගේම මේ කෙනා ඔයාව ආරක්ෂා කරන්න තමයි හැමතිස්සෙම බලන්නේ. එයාගේ පැත්තෙන් එයා 100%ක්ම දෙනවා ඔයා වෙනුවෙන්. එයාට දැනෙන ආදරේ ඔයාට හරියම රොමැන්ටික් විදිහට කියයි. ඔයා වෙනුවෙන් රොමැන්ටික් දේවල් කරන්නත්, ඔයා වෙනුවෙන් කාලය ගත කරන්නත් මෙයා උත්සාහ කරනවා. ඔයාගේ හිත රිද්දන එකක් නෑ හිතාමතාම. ඔයාට ඔයාගේ මැරේජ් පාර්ට්නර්ව ඕනම දෙයකට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්. ඔය දෙන්න අතර එෆෑ එක පටන් ගත්ත ගමන්ම එයාගේ හදවතේ තියෙන දේවල් නොකිව්වත් කාලයක්දී එයා ඔයාව විශ්වාස කරන්න ඉගෙන ගනී. ඔයාට වුණත් මේ කෙනා වදයක් වෙන්න නම් උත්සාහ කරන්නේ නැහැ. මෙයා කැමති හරිම නිදහසේ ඉන්ඩිපෙන්ඩන්ස් විදිහට ස්වාධීන විදිහට කාටවත් කරදරයක් නොවි ජීවත් වෙන්න. ඔයාට වුණත් මෙයා වදයක් වෙන්න නම් උත්සාහ කරන එකක් නැහැ. ඒ වගේම ඔය දෙන්නගේ සම්බන්ධතාවය, ඔය දෙන්නගේ රිලේෂන්ෂිප් එක ඔයාගේ ජීවිතේට වදයක් වෙන විදිහට මෙයා වැඩ කරන්නේත් නැහැ. තව දෙයක් තියෙනවා, එයා හැමෝම එක කමිටඩ් ඉන්න කෙනෙක් නෙමෙයි. හැබැයි එයාට හිතුනොත් ඔය දෙන රිලේෂන්ෂිප් එකේ ඉද්දි, බඳින කලින් ඔය දෙන රිලේෂන්ෂිප් එකේ ඉද්දි ඔයා තමයි එයාට ගැලපෙන කෙනා කියලා. එතකොට තමයි මෙයා ඔයාට කමිට් වෙන්නේ. නැත්තම් මෙයා රිලේෂන්ෂිප්ස් වලදී හැමෝටම කමිට් වෙන කෙනෙක් නෙමෙයි. ඉතින් ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාගේ විවාහ සහකරු සහකාරිනී ගැන මම ලොකු රීඩින් එකක් කරා. මං හිතනවා ඔයාට මං කිව්ව දෙයින් ඔයා කොයි වගේ කෙනෙක්ද බඳින්නේ කියලා ඔයාට රෆ් අයිඩියා එකක් එන්න ඇති කියලා. ඉතින් ඊළඟ දවසේ රීඩින් එකක් කරන් එන්න. එතකන් channel එක subscribe කරලා තියාගන්න. bye bye. ෆයිල් නම්බර් 3. ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාගේ විවාහ සහකරු සහකාරිනී ගැන අපි රීඩින් එක බලන ඉස්සෙල්ලාම එයාගේ ගතිගුණ බලමු. එයාගේ හැසිරීම් රටාව, එයාගේ weakness, එයාගේ strength, ඊට පස්සේ අන්තිමට බලමු එයා ඔයාට කොයි විදිහටද ආදරය කරන්නේ කියලා. ඔයාගේ විවාහ සහකරු සහකාරිනී කොයි වගේ කෙනෙක්ද කියනවා නම් මෙයාට සමානාත්මතාවය, ගෞරවය, මෙයා හරියට සමානාත්මතාවය, ගෞරවය බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒ වගේම එයා හරිම සංසුන්, තමන්ගේ හදවත තේරුම් අරන් ජීවත් වෙන කෙනෙක්. එයාගේ යාළුවෙක් වුණත්, එයාගේ නෑදෑයෙක් වුණත් එයා හොයලා බලන්නේ එයාගේ හදවතට ලං වුණ අය ගැන විතරමයි. ඒ වගේම හරිම ස්ට්‍රේට් ෆෝවර්ඩ්, හරිම ඩිරෙක්ට්. මොන හරි අහන්න ඕන වුණාම එයා කෙලින්ම අහනවා. නිකන් හින්ට් දෙන්නේ නැහැ. ඒ වගේ නැතුව කෙලින්ම එයාට ඕන දේ එයා කෙලින්ම අහනවා. සමහර අයට මෙයාව නපුරු කෙනෙක් විදිහට පේන්න ඉඩ තියෙනවා. මොකද මෙයා කෙලින් කතා කරන කෙනෙක් නිසා. හැඟීම් එක්ක තීරණ ගන්න වෙන සිටුේෂන් වලදී පවා මෙයා ඕනාවට වඩා තර්කයෙන් තීරණ ගන්න උත්සාහ කරනවා. මේ කෙනා හැම වෙලාවෙම ඩිරෙක්ට් කතා කරන නිසා නොදැනුවත්ම අනිත් අයගේ හිත රිද්දන්න පුළුවන්. මෙයා හරිම බුද්ධිමත්, ඒ වගේම ගොඩක් ඉන්ටියුටිව්. සමහර වෙලාවට මෙයා ඔයාගෙන් දේවල් හංගන්න පුළුවන්. මෙයාට ටික කාලයක් යනවා මිනිස්සුන් එක්ක මෙයාගේ ප්‍රශ්න, මෙයාගේ සිතුවිලි බෙදා ගන්න. කාව වුණත් මෙයා සම්පූර්ණයෙන්ම විශ්වාස නම් කරන්නේ නැහැ. මෙයා කැමති තනියම ඉන්න. too much වගේ දැනෙද්දී, ඕනම දෙයක් too much වගේ දැනෙද්දී එයා එතනින් අයින් වෙලා යන්න හොඳටම දන්න කෙනෙක්. එයා ඩ්‍රාමා වලට කැමති නැහැ පොඩ්ඩක්වත්. මම ඩ්‍රාමා කියන එකෙන් අදහස් කරන්නේ ටීවී එකේ යන ඩ්‍රාමා කතන්දර නෙමෙයි. වැරදි හිතන්න එපා. මම ඩ්‍රාමා කියන එකෙන් අදහස් කරේ මේ කෙනා කැමති නැහැ මිනිස්සු එක්ක බොරු තේරුමක් නැති වැඩවලට, බොරු මවාපෑම් වලට මේ කෙනා කැමති නැහැ. මොකද මෙයා ඩිරෙක්ට් කතා කරන්නේ, මෙයා ඩිරෙක්ට් වැඩ කරන්නේ. එතකොට මෙයා බලාපොරොත්තු වෙනවා අනිත් අයගෙනුත් ඒ වගේ ස්ට්‍රේට් ෆෝවර්ඩ් රෙස්පොන්ස් කරයි කියලා. ඒ විදිහේ බොරු වැඩවලට හවුල් වෙනවට වඩා මෙයාට හිතනවලු තනියම බණක් භාවනාවක් කරන් හිටියනම් හොඳයි, නැත්නම් තනියම ඇවිදින්න තිබ්බනම් හොඳයි කියලා. තරහ එන වෙලාවට කටට එන වචනේ ඔහේ කියලා රණ්ඩුවට යන්නේ නැතුව එයාන්නකෝ බ්‍රේක් අප් එකක් වුණා යාගේ ජීවිතේ. ඔයාව හම්බෙන්න කලින් ඔය දෙන මැරි කරන්න කලින් මෙයාගේ ජීවිතේ මෙයා බ්‍රේක් අප් එකක් වුණා. ඒකට මෙයා බ්‍රේක් අප් එක නිසා ගතිගුණ ටැරව ගැන හිතන්නේ. මෙයා බ්‍රේක් අප් එකක් නැගිටින්න බය ගැන හිත මට රසාවක් ජීවිතේ ලොකු චේන්ජස් වෙලා තියෙනවා. ජීවිතේ පා කියලා ජොබ් එකට වෙලා අඬ නිකාවල් වෙල ගහලා කතා කරලා ඉගෙන ගන්න කෙනෙක් දන්නේ. මෙයා දන්න හැමදේම එයා කරන්නේ හැමදේම බැලන්ස් කරගෙන. මොකක් හරි ලොකු චේන්ජ් වෙලා තියෙනවා. පෞද්ගලික ජීවිතේ work life එක, ඒ කියන්නේ එයාගේ love relationship breakups නෙමෙයි. මොනහරි එයාගේ ජීවිතේ ඉගෙන ගත්ත පාත් එකෙන් නෙමෙයි එක්ක මෙයා ජොබ් එක කරන්නේ. නැත්නම් මොනහරි මෙයාට ලොකු වෙනස්කම් වෙලා තියෙනවා. මේක love breakup related දෙයක් නෙමෙයි. මොකක් හරි එයාගේ මූල්‍යමය පැත්තට බර දෙයක්. ඕනම වෙලාවකදී මේ අය මුල ඉඳන් නැගිටින්න බය කෙනෙක් නෙමෙයි. ඒගොල්ලන්ට මුල ඉඳන් නැගිටින්න පුළුවන් විදිහේ ශක්තියකුත් තියෙනවා.
මෙයා ජීවිතයේ අරමුණක් හදාගත්තට පස්සේ පසු බහින් නැතුව කොහොම හරි යාගේ අරමුණු වලට ළඟා වෙන කෙනෙක්. අරමුණක් ඇතුව වැඩ කරන්න දන්න නිසා කුසලතා නැත්තම් ස්කිල්ස් ගොඩනගා ගන්න දිනපතා මහන්සියෙන් වැඩ කරන කෙනෙක්. මෙයා තමන්ව විශ්වාස කරලා වැඩ කරගෙන යන කෙනෙක් නිසා එයාට ශක්තියක් තියෙනවා ඉක්මනින් ප්‍රතිඵල නැති වුණත් හැමදාම එක දිගට වැඩ කරගෙන යන්න උත්සාහය අතාරින්න නැතුව. අපි ගොඩක් අය ඒක නැහැනේ අපි ටික කාලයක් එක දෙයක් කරලා බලනවා අපිට ප්‍රතිඵලයක් නැතුණා මේක අතැල්ලා දාලා වෙන දෙයක් කරන්න පටන් ගන්නවා. ඒත් මෙයා ඒ වගේ කෙනෙක් නෙමෙයි. මෙයා ගැන විශ්වාසයෙන් වැඩ කරන නිසා ඉක්මන් ප්‍රතිඵල නැති වුණත් සෑහෙන කාලයක් මෙයාට පුළුවන් ඒ දේ එක දිගට කරලා ගොඩක් ස්කිල්ඩ් වෙන්න. එයා දන්නවා ජීවිතේ හැමදේම බැලන්ස් කරගෙන යන්න. පෞද්ගලික ජීවිතේ රස්සාව, ව්‍යාපාරය, ආදරය නැත්නම් හැඟීම් එකට දාගෙන එයා අච්චාරුවක් කරගන්න කෙනෙක් නෙමෙයි. ආදරේත් යාළුකමත් පටලව ගන්නේ නැතුව හොඳ තේරුම් ගැනීමකින් ඉන්නත් බැලන්ස් එකේ වැඩ කරගෙන යන්නත් දක්ෂ කෙනෙක් මෙයා. මම තව දකින දෙයක් තමයි මෙයාට ටයිම් මැනේජ්මන්ට් තියෙනවා. කාලය කළමනා කරගන්න පුළුවන්කම තියෙන නිසා මෙයා මල්ටි ෆන්ක්ෂනල් කෙනෙක් විදිහට තමයි මම දකින්නේ. ඒ කියන්නේ මෙයාට එක වෙලාවදී ගොඩක් වැඩ කරන්න පුළුවන් අනා ගන්න නැතුව. හොද්ද ලිපේ තියෙන ගමම ඔෆිස් එකේ වැඩ කරන්නත් පුළුවන්. ඔෆිස් එකේ වැඩ කර ඉන්න ගමම යාළුවෙක් ලන්ච් වලට යන්න කිව්වොත් ඒකත් බෑ නොකියා මෙයා අනිවාර්යයෙන්ම යන කෙනෙක්. මෙයා අනිත් අය ගැන හිතන කෙනෙක්. එයාගේ ප්‍රශ්න, එයාගේ ජීවිතයේ ප්‍රශ්න වල පැටලිලා ඉද්දිත් මෙයාට හැකියාව තියෙනවා අනිත් අයගේ ප්‍රශ්න වලට අහුම්කම් දෙන්න. ඒ තරම් සංවේගී ඔයාගේ අනාගත විවාහ සහකාරිනි. කොච්චර නරක දවසක වුණත් මෙයාට පාරේ කෙනෙක් අඬ ඉන්නවා දැක්කෝ නැත්තම් පාර කෙනෙක් කරදරයක වැටලා ඉන්නවා දැක්කොත් එයා ළඟට ගිහින් කතා කරන්න තරම් මෙයාගේ හිත ගොඩක් ශක්තිමත්. දුර්වලකම් විදිහට ටැරෝ වලින් පෙන්වන්නේ මේ කෙනාට ට්‍රස්ට් ඉෂුස් තියෙනවා. ඒක දුර්වලකමක්ම නෙමෙයි. අපි ජීවිතේ හැමෝම විශ්වාස කරන්න ඕනේ නෑ. හැබැයි මෙයාගේ ළඟ ඉන්න අයව, මෙයාගේ ෆැමිලි එක, එතකොට මෙයා මැරි කරන කෙනා පවා මෙයා විශ්වාස කරන්නේ නැහැ සම්පූර්ණයෙන්ම. බොහෝ විට කලින් විශ්වාසය කඩවීම වෙලා ඇති දේවල් හොඳ විදිහට සිද්ධ වුණේ නැත්තම් මෙයා හරියම නෙගටිව් විදිහට තමයි හිතන්න ගන්නෙ. ඒ වගේම මෙයාට ඕවර් තින්කින් ගතියක් තියෙනවා. ඕනාට වඩා මෙයා හිතන නිසා දේවල් හොඳ විදිහට සිද්ධ වුණේ නැත්තම් මෙයා නෙගටිව් පැත්තටම තමයි හිතන්න ගන්නෙ. දැන් බලමු මෙයා කොහොමද ඔයාට ආදරෙන් සලකන්නේ කියලා. මේ කෙනා ඔයාට ගොඩක් ආදරේ කරයි. මෙයාගේ මිනිස්සු ගැන තියෙන සැකය ඕනාට වඩා හිතන ස්වභාවය නිසා සමහර වෙලාවට ඔයා හරියට එයාට දේවල් පැහැදිලි කරලා කිව්වේ නැත්තම් මෙයා ඔයා ගැන සැක කරන්න ගන්න පුළුවන්. ඕනාවට වඩා හිතන කෙනෙක් නිසා සමහර වෙලාවට එයාට දැනෙන්න පුළුවන් එයා ඔයාට ගැලපෙන කෙනෙක්ද නැත්තම් ඔය දෙන්න අතර තියෙන සම්බන්ධතාවය එයාගේ අතින් අවුල් වෙයිද ඒ වගේ ෆීලිංග්ස් එන්න පුළුවන්. මේ කෙනා විශ්වාස කරන දෙයක් තමයි සම්බන්ධතාවයක් තියෙන්නේ ඔය දෙන්නටම ඔය දෙන්නගේ වඩාත් හොඳ අනුවාදය වෙන්නයි කියලා. ඒ කියන්නේ මෙයා විශ්වාස කරනවා රිලේෂන්ෂිප්ස් වලින් කරන්න ඕන ඔය දෙන්නගෙම better versions වලට යන්න උදව් කරන එකයි කියලා. මෙයාගේ හිතට ආදරය දැනුණාම මෙයාගේ හිතට ආදරය දැනන ගමන්ම එයා ඔයාට I love you කියන්න නැතුව නම් ඉන්න එකක් නැහැ. මේ අය soulmate connection විශ්වාස කරන නිසා ආදරේ රිලේෂන්ෂිප්ස් ගැන මෙයාලට හරීම සීරියස් විදිහට තමයි හිතන්නේ. මෙයා ඔයාට සමහර විට කියයි ඔයාව මම දැක්ක මොහොතේ මට තේරුණා ඔයා තමයි මගේ කෙනා කියලා. ඔය දෙන මැරි කරාට පස්සේ මෙයා ඔයාට ඒ වගේ soul made connections වලට සම්බන්ධ මොන හරි romantic දේවල් කිව්වොත් එහෙම මට අනිවාර්යයෙන්ම කමෙන්ට් කරලා කියන්න මේක හරි ගියා කියලා. ඔය දෙන්නට හොඳ romantically ආදරෙන් බැඳුණු ජීවිතයක් තියෙනවා කියලා නම් මට හරිම විශ්වාසයි. මෙයා ඔයාට ආදරේ කියලා නිකන් වචන වලින් නම් කියලා නිකන් ඉන්න කෙනෙක් නෙමෙයි. එයා එයාගේ ආදරේ කියනවට වඩා ඔයාට පෙන්නයි. නැත්නම් එයා හැමදේසෙම හිතන්නේ මම කොහොමද ඔයාට ආදරේ පෙන්වන්නේ කියලා. ඔයාට බෑඩ් ඩේ එකක් තිබ්බොත් නැත්නම් ඔයාට මූඩ් නෑ වගේ නම් මෙයා අනිවාර්යයෙන්ම ඔයාව cheer up කරයි. නැත්නම් හැමතිස්සෙම ඔයාව සතුටෙන් තියන්න තමයි මෙයා උත්සාහ කරන්නේ. තව මොනවාද? ඔයාට මෙයාව වස කෙනෙක් වගේ දැනෙන්න පුළුවන්. මොකද මෙයා
කෙලින් කතා කරන කෙනෙක් නිසා. කියන්නේ ඔයාගේ හිතාමතා හිත රිද්දුවේ නැති වුණත් එයාට මොන හරි ඔයාගෙන් ඩිරෙක්ට්ලි දැනගන්න ඕන වුණත් ඔයාගේ හිත රිදෙන දෙයක් වුණත් මෙයා ඒක ඔයාගේ කෙලින්ම අහලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න තමයි බලන්නේ. ඒ වගේම මෙයා හැමතිස්සෙම ඔයාට අවංකව ඉන්න තමයි උත්සාහ කරන්නේ. එයා ඔයාට සලකන්නේ හරිම ගෞරවයෙන්. හරිම සමානාත්මතාවෙන් තමයි ඔයාට සලකන්නේ. ඔයා එයාට සලකන්නේ කොයි වගේද? එයාත් ඒ ආකාරයෙන් ගෞරවය ඔයාට දෙනවා. ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාගේ පාර්ට්නර් ඔයාට හුඟක් ආදරෙන් සලකනවා. ඒක නම් මට ෂුවර්. මෙයා කැමති ඔයගලගේ මැරිඩ් ලයිෆ් එක, ඔයගලගේ රිලේෂන්ෂිප් එක සමානාත්මතාවයෙන් බැලන්ස් කරගෙන සමතුලිතව ඉන්නයි. මෙයා ඔයාගේ අදහස් පිළිගන්න කෙනෙක්. හිතන්නකෝ මෙහෙම ඔයා හරිම පීඩාවෙන් ඉන්නවා. ඔයා හරිම පීඩාවෙන් ගත කරන දවසක මේ කෙනා ඔයාගේ දුක, ඔයාගේ පීඩාවන් වලට හේතු වුණ ප්‍රශ්නය නිකන් අහගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. එයා උත්සාහ කරයි ඔයාගේ වැඩ අඩු කරන්න, ඔයාගේ පීඩාවන් අඩු කරන්න අනිවාර්යයෙන්ම මේ කෙනා උත්සාහ කරයි. ඒ වගේම මෙයා ගොඩක් රොමැන්ටික් කෙනෙක් නිසා ඔයාට එයාගේ ෆීලිංග්ස් දැනෙන්නේ කොහොමද? එනේ ඒ දේවල් ගැන මෙයා ගොඩක් කන්සිඩර් කරලා ඔයාට එයාගේ ආදරය දැනෙන විදිහට තමයි මෙයා ගොඩක් වැඩ කරන්නේ. හිතන්නකෝ ඔය දෙන්න ඩේට් එකක් යන ප්ලෑන් කරනවා. ප්ලෑන් කරන් ඉද්දි මෙයාට ලොකු ඉම්පෝටන්ට් මොකක් හරි ඉවෙන්ට් එකක් වැඩෙනවා. ඒ වැඩේ කොච්චර වැදගත් වුණත් මෙයා ඔයා වෙනුවෙන් ඒ දවස වෙන් කරා නම් එයා අනිවාර්යයෙන්ම ඔයා වෙනුවෙන්ම ඒක වෙන් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ අයිඩියාස්, ඔයාගේ අදහස්, ඔයා මොනවද කන්නේ, අපි ඊළඟට මොනවද කරන්නේ, එතකොට ඔයා තව කොහෙද යන්න කැමති, අපි අරහෙයන්ද, අපි මේක කරමුද, අන්න ඒ වගේ ඔයත් එක්ක සමානාත්මතාවෙන් ඔයත් එක්ක කතා කරලා ඔයා එක්ක සමානාත්මතාවයෙන් ඒ වගේම ඔයාගේ අදහස් අරගෙන ඉන්න කැමති කෙනෙක්. ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාගේ මැරේජ් පාර්ට්නර්, ඔයාගේ අනාගත සහකාරු සහකාරිණී කොයි වගේද කියලා මං හොඳ රෆ් අයිඩියා එකක් දුන්නා කියලා මං හිතනවා. එහෙනම් ඊළඟ දවසට වීඩියෝයක් කරන් එන්න. දැනට බයි බයි. ෆයිල් නම්බර් 4. alright. ෆයිල් නම්බර් 4 සිලෙක්ට් කරපු ඔයාගේ විවාහ සහකාරු සහකාරිණී අපි මෙන්න මේ විදිහට තමයි අද බලන්නේ. ඉස්සල්ලාම අපි බලමු එයාගේ හැසිරීම් රටාව, එයාගේ ගතිගුණ, එයාගේ වීක්නස්, එයාගේ ස්ට්‍රෙන්ත්. අන්තිමට අපි බලමු එයා කොයි විදිහටද ඔයාට ආදරය පෙන්වන්නේ. එයාගේ ලව් ලැන්ග්වේජ් එක මොකද්ද? ඔය දෙන්න අතර ප්‍රශ්න වෙනවද? කොයි වගේද ඔයගලගේ විවාහ ජීවිතේ වෙන්නේ කියලා අපි බලමු. ෆයිල් නම්බර් 4 සිලෙක්ට් කරපු ඔයාගේ අනාගත විවාහ සහකාරු සහකාරිණී මම මේ විදිහට කිව්වොත් හරි. ඒ කෙනා හරීම වෙනස්, හරීම යුනික් අදහස් තියෙන හැමෝම වගේ නෙමෙයි. මෙයාට තියෙන හරීම වෙනස් අදහස්, මෝඩ අදහස් නෙමෙයි. හරීම ක්‍රියේටිව්, හරීම යුනික්, හරීම අනිත් අයට වඩා වෙනස් කෙනෙක්. අනිත් අයට වඩා ලෝකයේ මෙයා වෙනස් විදිහට දකින කෙනෙක්. එයාට තියෙන්නේ වෙනස් විදිහ අදහස් නිසා හරිම නිර්භීතව එයාට දැනෙන දේවල් එයාගේ කරගන්නත් අවධානය යොමු කරගෙන වැඩක් දීර්ඝ කාලීනව කරගෙන යන්න පුළුවන් කෙනෙක්. මෙයාගේ හැසිරීම් රටාව හරිම යුනික්. එයා කතා කරන විදිහ වෙන්න පුළුවන්, නැත්නම් එයා මිනිස්සුත් එක්ක සමාජයේ ඉන්න විදිහ වෙන්න පුළුවන්, නැත්නම් එයා ජීවත් වෙන විදිහ වෙන්න පුළුවන්, නැත්නම් එයාගේ අදහස් කොහොම හරි මෙයාට හරිම යුනික් ෆීචර් එකක් තියෙනවා අනිත් අයට කම්පෙයාර් කරලා බලද්දී. අනිත් අය වගේ නෙමෙයි. තරව වලින් පෙන්වන විදිහට මේ කෙනාට ලොකු ලීඩර්ෂිප් එනර්ජි එකක් තියෙනවා. ලොකු නායකත්ව ශක්තියක් තියෙනවා. එයාගේ තීරණ එයා හරිම කොන්ෆිඩන්ට් විදිහට නිර්භීතව තීරණ ගන්න හරිම එයාට මාරම කොන්ෆිඩන්ට් එකක් තියෙන කෙනෙක්. මෙයාට මාර කොන්ෆිඩන්ට් එකක් තියෙන හින්දා මෙයාගේ කොන්ෆිඩන්ට් එක හැමතිස්සෙම අනිත් අයට දැනෙනවා. මෙයාගේ කොන්ෆිඩන්ට් එක මාරම රේඩියන්ට්. අනිත් අයට දැනෙනවා මෙයා හරිම කොන්ෆිඩන්ට් කෙනෙක් නිසා. මෙයාගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක ගොඩක් වැඩි නිසා මෙයා ගැන ගොඩක් විශ්වාසය තියලා නිර්භීතව තීරණ ගන්න කෙනෙක්. ඒ වගේම එයා මොන රැකියාව කරත් එයාගේ වටේ ඉන්න මිනිස්සුත් දන්නවා එයාට ලොකු ලීඩර්ෂිප් එනර්ජි එකක් තියෙනවා. ඒ වගේම එයා හරිම කොන්ෆිඩන්ට් කෙනෙක් කියලා. ඒ නිසා අනිත් අය මෙයාව නායකෙක් විදියට විශ්වාස කරනවා. එයාගේ එනර්ජි එකෙන් අනිත් අයව එයාගේ පැත්තට ඇද ගන්න පුළුවන් මෙයාට. මෙයා හරිම යුනික්. මෙයා ගොඩක් බිස්නස් කරන්න කැමති කෙනෙක්. මෙයා හරිම යුනික්, උඩටම කොන්ෆිඩන්ට් තියෙන සුපිරි බිස්නස් මයින්ඩ් එකක් තියෙන කෙනෙක්. මම හැමතිස්සෙම මෙයා හරිම යුනික්, මෙයා කොන්ෆිඩන්ට් කියලා හැමතිස්සෙම මම මේක එම්ෆසයිස් කරන්නේ ටැරෝ වලින් පෙන්නනවා මෙයාට තියෙන්නේ අනිත් අයට වඩා ගොඩක් වෙනස් අදහස් කියලා.
මට හොඳ බිස්නස් මයින්ඩ් එකක් තියෙනවා. මෙයාගේ මයින්ඩ් සෙට් එක හරිම වෙනස්. අනිත් අය දේවල් දකින්න විදිය නෙමෙයි මෙයා දකින්නේ. මෙයා ලෝකෙ දකින්නේ හරිම ක්‍රියේටිව් විදියට. ඒ කියන්නේ හරිම හැමදෙස්සෙම මෙයා දකිනවා මොන හරි බිස්නස් ඔපචුනිටි එකක්. ඒ කොහේ ගියත් එයා හැමදෙස්සෙම බිස්නස් ඔපචුනිටි එකක් දකිනවා. මෙයා බිස්නස් ඔපචුනිටි එකක් දැක්කම මෙයා ඔයාට ඒක කියයි. කියලා මට හිතෙනවා. එහෙම කිව්වත් එහෙම ඔයා අනාගතයේදී මැරි කරලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න මෙන්න මේක හරි ගියා කියලාත්. 100ක් අරමුණක් සහිත වැඩ කරන කෙනෙක් නිසා නිකන් ඔහේ සෙලවෙන මනසකින් මෙයා වැඩ කරන කෙනෙක් නන් නෙමෙයි. මෙයාට මොන හරි ඕන වුණාම ඒ දේ ඕනම තමයි. කවුරු හරි පුද්ගලෙක් වෙන්න පුළුවන්. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්නම් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්නම් රස්සාව නැත්නම් ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් එකට කිව්වට වැරදිට හිතන්න එපා. මං කියන්නේ ගර්ල් කෙනෙක් නම් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඕන වෙන්න පුළුවන්. ඕන වුණොත් එයාම තමයි ඕන. නැත්නම් බොයි කෙනෙක් නම් මට මේ ගර්ල්ව ඕන කිව්වොත් මට එයාව ඕනම තමයි. නැත්නම් අලුත් ගෝල් එකක්, බිස්නස් එකක්, ගෙයක් මට අවුරුදු 3ක් ඇතුළත ගෙයක් ඕන කියලා හිතුවොත් මෙයා කොහොම හරි ඒක ඒ දේ කරගන්නවාම තමයි. මෙයා කොහොම හරි බලන්නේ එයාගේ කරගන්න පුළුවන් තරම් ඉක්මනින් එයාට ඕන අරමුණු වලට යන්නේ එයා හරිම කැපවීමෙන් ඉවසීමෙන් ඒ වගේම එයාගේ සිතුවිලි පාලනය කරගෙන. කියන්නේ මෙයාට කොහොම හරි මෙයා හදන්නේ මේක එයාගේ කරගන්න. අභ්‍යන්තර පාලනයකින් යුක්ත නිසා මේ අය ජයග්‍රහණය කරාම තමයි යන්නේ. මේකේ නම් මික්ස් සිග්නල්ස් නම් දෙන කෙනෙක් නෙමෙයි. එයාට ඕන දේ කෙලින්ම කියනවා. ඔයාගේ මැරේජ් පාර්ට්නර්ට කොච්චර ලීඩර්ෂිප් එනර්ජි එකක් තියෙනවා කියනවා නම් එයාට හැකියාව තියෙනවා එයාගේ අදහස් දීර්ඝ කාලීන ඵලදරන ව්‍යාපාර කරගන්න. එතනින් ජයක් ලැබුවට පස්සේ මෙයා මීට කලින් කිසිම අදහසක් නැති ශේෂ්ත්‍රයකට උනත් මාරු වෙලා ඒ ශේෂ්ත්‍රය තුලදීත් මොන හරිම දෙයක් කරලා මොන හරිම බිස්නස් එකක් මොන හරි ප්‍රොඩක්ට් එකක් මොන හරි ප්‍රොජෙක්ට් එකක් කරලා එතනිනුත් ජයක් ලබා ගන්න. හැම වෙලාවෙම අලුත් නිර්මාණශීලී අදහස් තමයි මෙයා හොයන්නේ. මෙයා නිර්මාණශීලී අදහස්. මෙයා ක්‍රියේටිව් දේවල් හන්ට් කරන කෙනෙක්. හැමදේම එක්ස්පෙරිමන්ට් කරලා එයාට මූල්‍යමය ස්ථාවරත්වයක් හදාගන්න නැත්නම් සල්ලි එන්නේ කොහෙන්ද? සල්ලි හොයාගන්න තව මොනවද කරන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් හැමදෙස්සෙම මෙයාගේ ඔළුවේ දුවනවා. සැලසුම් සහගතව වැඩ කරන්නත්, නිර්භීතව වැඩ කරන්නත්, වෙනස්කම් වලට බය නැති පුද්ගලයෙක් මෙයා. මෙයා හරිම දක්ෂයි. මෙයා හරිම ක්‍රියේටිව්, හරිම දක්ෂයි. සමහර වෙලාවට මෙයාගේ ඊගෝ එකට, මෙයාගේ මාමත්වයට කවු හරි හානියක් කරොත් නැත්නම් හානියක් කරන්න හැදුවොත් මේ කෙනා පෙරලා වචනෙන් පහර දෙන්න නම් දෙපාරක් හිතන්නේ. අනිත් අයගේ හිත රිදෙන දේවල් කියන්න. එතකොට අනිත් අයගේ හිත රිදෙන දේවල් කරන්න. මෙයාට මොන හරි කරොත්, මෙයාගේ හිත රිදෙන මොන හරි කරොත්, මෙයාගේ හිත රිදෙන මොන හරි කිව්වොත් අනිත් පැත්තට දෙගුණයක් කළා ඒ දේ කරන්න මෙයා පසුබට බහින්නේ නම් නැහැ. මෙයා හැමතිස්සෙම මෙයා වෙනුවෙන් කතා කරන කෙනෙක්. මෙයා කැමති නැහැ අනිත් අය මෙයාව පහත් කරලා කතා කරනවට. මෙයාව පහත් කරනවට මෙයා කැමති නැහැ. මම දකින දෙයක් තමයි ඒක. ගැලපෙන්නේ නැහැ කියලා හිතනොත් ඕනම දෙයක් අතහැරලා දාන්න පුළුවන් ශක්තියක් මෙයාට තියෙනවා. ඕනම දෙයක්. මෙයාගේ highest purpose එකට ගැලපෙන්නේ නැහැ කියලා ඕනම දෙයක්. ගැලපෙන්නේ නැති ඕනම දෙයක් මෙයාට හිතුනොත් මෙයා ඒ දේ අත්හැරලා දාන්න පුළුවන්. මෙයා ඒ දේ ගැන අත්හැරලා මෙයා දුක් වෙන කෙනෙක් නෙමෙයි. අත්හැරියොත් අත්හැරියම තමයි. ඒකින් කියන්නේ නෑ හැබැයි මෙයා හැමදේම අත්හැරලා දානවා කියලා උත්සාහයක් නැතුව එයාට ගැලපෙන්නේ නැති දේවල් වලට එයාගේ කාලය නාස්ති කරගෙන එයාගේ එනර්ජි එක ඉන්වෙස්ට් කරගෙන හොඳ අවුට්පුට් එකක් එයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නේ නැතුව එයා කරන්නේ එයා අතහැරලා දාලා එයාට ගැලපෙන දෙයක් කරලා ඒ ගැලපෙන දෙයට එනර්ජි එක ඉන්වෙස්ට් කරලා ටයිම් ඉන්වෙස්ට් කරලා මහන්සියෙන් වැඩ කරගෙන යන කෙනෙක්. දැන් අපි බලමු මෙයා කොයි විදිහටද ඔයාට ආදරය කරන්නේ මෙයාගේ ලව් ලැන්ග්වේජ් එක කොයි වගේද කියලා. මෙයා ඔයා එක්ක ටැරෝ වලින් පෙන්වන විදිහට නම් මෙයා ඔයා එක්ක පෞල් ජීවිතයක්. පෞලේ තියෙන උරුමයන් පරම්පරාවෙන් පරම්පරාවට. අනේ ඒ විදිහට ගෙනියන්න බලාගෙන ඉන්න කෙනෙක්. මේ කෙනා ගොඩක් මනි මයින්ඩඩ් හින්දා මෙයා උත්සාහ කරන්නේ පරම්පරා 7කටම සල්ලි හම්බ කරන්න. දේපල හම්බ කරන්න. අන්න ඒ වගේ කෙනෙක්. මෙයා ගොඩක් පරම්පරාව ගැන හිතන කෙනෙක්. මෙයාගේ උරුමයන් පරම්පරාවෙන් පරම්පරාවට එතකොට ගොඩක් මෙයා හදන්න ගොඩක් සල්ලි එකතු කරන්න. මෙයා මනි මයින්ඩඩ් කෙනෙක්. මේ කෙනා රොමැන්ටික් කෙනෙක් විදිහට නෙමෙයි ටැරෝ වලින් පෙන්වන්නේ. මේ කෙනා පෞල් බර කරට අරගෙන වැඩ කරන කෙනෙක්. ඒ කියන්නේ මම මේකෙන් අදහස් කරන්නේ හැමතිස්සෙම හැමදේම එයාගේ කරට දාගෙන මම කරන්නම් මම මේක බලන්නම් කියලා අන්න ඒ වගේ
කෙනෙක් තමයි මේ කෙනාව ටැරෝ වලින් පෙන්වන්නේ. හරියටම කිව්වොත් මේ රීඩින් එක බලන ඔයා ගෑනු ළමෙක් නම් ඔයාගේ සහකරු ඔයාට ෆාදර්ලි ෆිගර් එකක් වගේ. ඒ කියන්නේ අපි කියන්නේ එයා මට තාත්තා කෙනෙක් වගේ සලකනවා. අන්න ඒ වගේ තාත්තලා අපිට ප්‍රශ්න කියන්නේ නැතුව ප්‍රශ්න දරාගෙන එයාලා ඒව විසඳන්න උත්සාහ කරනවා වගේ තමයි මේ කෙනා ඔයාට. ඔයාගේ මැරේජ් පාර්ට්නර් අන්න ඒ වගේ ඔයාට. මේ වීඩියෝ එක බලන ඔයා බොයි කෙනෙක් නම් ඔයාගේ සහකාරිනී ඔයාට මදර්ලි ෆිගර් එකක් වගේ. ඔයාගේ ෆියුචර් වයිෆ් එයාගේ ප්‍රශ්න හිතේ තියාගෙන එයාගේ ප්‍රශ්නවල තෙරපි හිටියත් මේ කෙනා ඔයාට ඒ දේවල් දැනෙන්න දෙන්නේ නැහැ. අන්න ඒ වගේ කෙනෙක්. බොහෝ විට මෙයා ප්‍රශ්නවල ඉද්දී ඔයාට ඒක කියන එකක් නැහැ. ඔයා සමහර විට එයා ප්‍රශ්නවල ඉන්නේ කියලා දකින්න එකකුත් නැහැ. මොකද මම කලින් කිව්වා වගේ මේ කෙනා හරිම කොන්ෆිඩන්ට්. මෙයාගේ කොන්ෆිඩන්ට් එක තමයි හැමෝටම පේන්නේ. ඒ වගේම හැමෝම දකින්නේ මෙයාට හැමදේම කරන්න පුළුවන් කෙනෙක් විදිහට. ඒ නිසා මෙයාගේ ප්‍රශ්න ඔයාටවත් කියන එකක් නැහැ. මේ කෙනාගේ ප්‍රශ්න බෙල්ල ගාවට හිර වෙලා තිබ්බත් මෙයා කටින් කියලා මට මෙන්න මේ උදව්ව කරන්න කියලා අනේ ඒ විදිහට උදව් ඉල්ලන කෙනෙක් නම් නෙමෙයි ටැරෝ වලින් පෙන්වන්නේ මේ කෙනාව. ඒ වෙලාවට ඔයාගේ පාර්ට්නර් සෆර් කරනවා වගේ තේරෙනවා නම් ඔය දෙන්න තේරුම් අරගෙන උදව් කරගෙන ඉන්න එක තමයි රිලේෂන්ෂිප් එකට ගොඩක්ම හොඳ. මොකද නැත්තම් ටැරෝ වලින් පෙන්නනවා මෙයා හැමදේම දරා ගන්න උත්සාහ කළා මෙයා බර්න් අවුට් වෙයි කියලා. එයාට ලොකු ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එකක් තියෙනවා. ඒ වගේම එකපාරට තරහ අරන් හැසිරෙන කෙනෙක් නෙමෙයි. මෙයා ඔයාට ගොඩක් ආදරේ. හැබැයි මෙයා රොමැන්ටික් විදියට ආදරේ පෙන්නන කෙනෙක් නෙමෙයි. මෙයා බලාපොරොත්තු වෙන එයාගේ මැරේජ් පාර්ට්නර් එයාගේ දියුණුවට, එයාගේ පවුලේ වැඩවලට එන ඒ දේවල් වලට ගොඩක් එයාගෙන් උදව්වක් හම්බෙයි කියලා ওই දෙන්නගේ දියුණුව ළඟා කරගන්න. එහෙනම් පයිල් නම්බර් 4 වලට මට අදට කියන්න තියෙන්නේ මෙච්චරයි. මං හිතනවා ඔයාගේ අනාගත විවාහ සහකරු සහකාරිනීගේ ඔයාගේ මැරේජ් පාර්ට්නර්ගේ හරියම පික්චර් එකක් මට දෙන්න පුළුවන් වුණා කියලා. එහෙනම් ඊළඟ දවසේ රීඩින් එකක් කරන් එන්නම්. අදට බයි බයි.